ආය ගොසයිමාස් මින්නගෙන් කිදෙස් කා අපි ඔයගලන්ට ගිය පාර වීඩියෝස් වලින් කොහොමද ඉන්ටර්විව් එක ප්‍රොසෙස් කියලා දුන්නා. ඊළඟට අපි ඔයගලන් බලාපොරොත්තු වෙනවා ජපානයේ ග්‍රීටින්ග්ස් නැත්නම් අයිසත්සු සම්බන්ධව කියලා දෙන්න. ඊට පෙර මම ඔයගලන්ට කැමති දෙයක් කියන්න ඒ තමයි භාෂාවේ තියෙන වැදගත්කම. ඇත්තටම භාෂාව කියලා කිව්වොත් ජපන් භාෂාව විශේෂයෙන්ම ඒක ඔයගලන්ට ජපානට යන්න යතුරක්. අපි කියනවා කී එකක් කියලා. ඉතින් ගොඩක් අය මේක පටලගෙන මේ වැඩ කටයුතු කරනවා විභාගයේ පාස් වුණාම විතරක් ඇති කියලා ඉවර වෙලා. නමුත් මම ඔයගලන්ට කියන්න කැමතියි මේ භාෂාවේ තියෙන ලෙවල් සම්බන්ධව පොඩ්ඩක් පැහැදිලි කිරීමක් කරන්න. ගොඩක් අය හිතනවා N5 පාස් වුණාම මට ජපානට යන්න පුළුවන්, මට ජපානයේ ගිහලා ඕන දෙයක් කරන්න පුළුවන් කියලා. නමුත් N5 කියන ලෙවල් එක ගත්තොත් එහෙම අපි GFT level එක ගත්තොත් අපි කියනවා A1 level එක කියලා ඉවරලා මේක ඇත්තටම පොඩි බබෙක්ව එලිමෙන්ටරි එකට යනවා වගේ level එකක්. මොකද පොඩි බබෙක් කතා කරන්නේ වචනයයි දෙකයි ඒ වගේ. ඒතර N4 කියලා කියන්නේ එලිමෙන්ටරි එකට ගිය බබා දිගටම කියලා UKG LKG යනවා වගේ. ඒ කියන්නේ වචන තුනක් වචන හතරක් එකට එකතු කරලා වාක්‍යයක් හදනවා වගේ. හැබැයි N3 level කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් එක වසර දෙක වසර බබෙක් කතා කරන්න පටන් ගන්න level එක. එතකොට අපි ඇත්තටම ජපන් භාෂාව හසුරුවන්න පටන් ගන්නේ කතා කරන්න පුරුදු වෙන්නේ සහ භාවිතයට අපි භාවිතා කරන්න පටන් ගන්නේ N3 level එකේ ඉඳලා. ඉතින් හැබැයි N5 N4 කියන level දෙක අනිවාර්යයෙන්ම අත්‍යවශ්‍යයි. මොකද level N5 N4 කියලා කියන්නේ අපි ජපන් භාෂාවේ මූලිකවම භාවිතා කරන grammar. එහෙම නැත්නම් අපි කියනවා බුම්පෝ කියලා. මේක ගණන් level දෙක තමයි 5 4 කියලා කියන්නේ. ඉතින් ජපානට යන්න බලාපොරොත්තු වෙන හැමෝම අනිවාර්යයෙන්ම N5 4 කරන්න අත්‍යවශ්‍යයි. වෙලාව තියෙනවා නම් N3 දක්වා යන්න අත්‍යවශ්‍යයි. හැබැයි විශේෂයෙන්ම කියන්න ඕනේ SSW training එහෙම නැත්නම් working category එකට යන ඕගොල්ලෝ ඉන්නවා නම් අනිවාර්යයෙන්ම N3 දක්වා ඉගෙන යන්න. මොකද ඒකට හේතුව ඕගොල්ලෝ එයාපෝට් එකට ගොඩ බැස්ස වෙලේ ඉඳලා ඉවරලා ඕගොල්ලෝ ජපන් භාෂාව පාවිච්චි කරන්න පටන් ගන්නවා. ඒතර ඕගොල්ලන්ට ජපන් භාෂාව තුල හොඳ වචන මාලාවක් තියෙනවා නම් ඕගොල්ලෝ ඒ තුල ඕගොල්ලන්ගේ grammar එක දන්නවා නම් ඕගොල්ලන්ට භාෂාව ඇහෙද්දිම ඕගොල්ලන්ට කටින් එක හදාගෙන කතා කරන්න හැකියාව තියෙනවා. ඒක එකක්. තව එකක් තමයි දැනට ජපානයට ආව ලොකුම රට තමයි වියට්නාම් රටින්. ඊට අමතරව ඉන්දුනීසියා, මියන්මාර් වගේ රටවල් වලින් ආවා. එතකොට මේ වියට්නාම්ස් කට්ටිය එද්දී ඒගොල්ලෝ අනිවාර්යෙන්ම ආවේ N3 level එකකින්. ඒතර දැනට වියට්නාම් කට්ටිය පොඩ්ඩක් පසු බහැලා තියෙනවා. මොකද ඒගොල්ලෝ දැන් දියුණු වෙලා තියෙන රටක් නිසා සහ මියන්මාර් කියන රටින්ට එන්න අපහසුවක් තියෙනවා. ඉන්දුනීසියා රටට ජපානට ආවම පොඩි ඒගොල්ලන්ගේ කල්චර් ඉෂුස් ඇති වෙලා තියෙනවා. ඒ නිසා දැන් ජපානයේ කියන රට අපි වගේ ආසියාතික ශ්‍රී ලංකාව, නේපාලය, බංග්ලාදේශ කියන රටවල් වලට දැන් ඕපන් වෙලා යනවා. නමුත් ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ වියට්නාම් කට්ටිය ආවා වගේ N3 level එක ලැන්ග්වේජ් එකත් එක්ක ඕගොල්ලෝ එයි කියලා. ඉතින් ඕගොල්ලන්ට විවිධ තොරතුරු ලැබෙවි එක මාධ්‍ය හරහා. නමුත් මම කියන්නේ ඕගොල්ලෝ යන්න බලාපොරොත්තු වෙනවා නම් ඕගොල්ලෝ අනිවාර්යයෙන්ම විශේෂයෙන්ම working visa categories වලට යන බලාපොරොත්තු ළමයි N3 දක්වා ඉගෙනගෙන යන්න. ඊට අමතරව ස්ටුඩන්ට් වීසා යන දරුවෝ ඉන්නවා නම් N5 කරන එක විතරක් නෙමෙයි N4 N3 දක්වා ඉගෙන ගන්න. මොකද ජපානයේ තුල අරුබායිතෝ වල නැත්නම් part times වලට ගොඩාක් දැන් තරංගයක් තියෙනවා. ඉතින් ගොඩක් වෙලාට මගෙන් ගිය දරුවෝ ගොඩක් වෙලාට N3 level එකකින් ඉගෙනගෙන යන දරුවෝ තමයි ඉන්නේ. N4 අනිවාර්යයි කියලා තියෙනවා අපිත්. ඒකට හේතුව තමයි ගියාට පස්සේ ඕගොල්ලන්ට part time එකක් හොයාගන්න හරි ලේසි භාෂාවත් එක ගියාම. නැති වුණොත් මාස 2ක් මාස 3ක් ඕගොල්ලන්ට ඉන්න වෙනවා භාෂාව නැත්තම්. මම දන්නවා ඒක අපහසුයි. ඕගොල්ලන්ට මුදල් ප්‍රශ්නත් ඇති. නමුත් ඒක ගැන ඕගොල්ලන්ට කතා කරලා සෙන්සරත් එක්ක ඒවා ගෙවීමේ පහසුකම් වලට හදාගෙන ඕගොල්ලන්ට ඉගෙන ගන්න පුළුවන්. N5 වලින් නතර වෙන්නත් එපා, N4 වලින් නතර වෙන්නත් එපා, N3 දක්වා ඉගෙනගෙන යන්න. මොකද ඒකේ වාසි ගොඩාක් තියෙනවා. පළවෙනිම වාසිය තමයි ඕගොල්ලන්ට එහි ගියාම එහි ජීවිත රටාවට හුරු වෙන්න හරි ලේසි N3ත් එක්ක යනවා නම්. දෙවෙනි එක තමයි ඕගොල්ලන්ට ගියාම ඕගොල්ලන්ට එතන ගිහිල්ලා ඕගොල්ලන්ගේ performance ඔයාලා වැඩ කරන විදිය, ඒගොල්ලන්ට කතා බහ කරන විදිය. මොකද ජපාන් කට්ටිය කියලා කියන්නේ ගොඩක් වෙලාවට safety first ආංශෙන් දායිච්චි කියලා කියනවා ඒගොල්ලෝ. ඒ නිසා ඒගොල්ලෝ කැමති ඒගොල්ලෝ කියන දේ ඕගොල්ලන්ට තේරෙනවා නම්, තේරුම් ගන්නවා නම්.
මොකද සේෆ්ටි සම්බන්ධව කතා කරද්දී ඒක ලොකු ප්‍රශ්නයක් ජපාන්ට. මොකද ඒගොල්ලෝ සේෆ්ටි ගොඩාක් බලන සමහරක් වෙලාවට ඕගොල්ලන්ට හානියක් සිද්ධ වුණොත් එහෙම කම්පැනි වාහන මට්ටමට පවා යන අවස්ථා තියෙනවා. එහෙම වෙලා තියෙනවා. අපි ඉගෙන දන්නවා. ඉතින් ඒ නිසා ඕගොල්ලෝ අනිවාර්යයෙන්ම භාෂාව තියෙනකොට ඒගොල්ලෝ කැමති භාෂාව තියෙන කෙනෙක් එක වැඩ කටයුතු කරන්න සහ ඔයාට භාෂාව තියෙනවා නම් ඕගොල්ලෝ යන කම්පැනි එක තුල හෝ ඕගොල්ලෝ යන ඉස්කෝලේ තුල ඕගොල්ලන්ට ලොකු තැනක් හදාගන්න පුළුවන්. ඊට තුන්වෙනි එක තමයි ඕගොල්ලෝ ට්‍රේන් එකේ යනවා නම් බස් එකේ යනවා නම් ඔයාලට ආයේ ඕගොල්ලෝ කයි මොන කරන්න යන කෙනෙක් shopping කරන්න යනවා නම් ඕගොල්ලෝ එදිනෙදා ජීවිතයේ භාෂාව ගැන ගොඩාක් වැදගත්. මොකද ජපානය කියලා කියන රට ගොඩක් වෙලාවට බෙනිෆිට්ස් ගොඩාක් තියෙන රටක්. ඒකට භාෂාවත් එක්ක ගියාම මේ බෙනිෆිට්ස් ඕගොල්ලන්ට ගන්න පුළුවන්. ඊළඟ එක තමයි රිලේෂන්ෂිප්ස්. ඒතර ජපනීස් කට්ටිය කැමති ජපන් භාෂාව දන්න කට්ටියත් එක්ක ගොඩාක් ලං වෙලා කතා බහ කරගන්න. ඉතින් ඔයාලටත් අවස්ථාව තියෙනවා ජපනීස් භාෂාවත් එක්ක කිව්වොත් එimhe ජපන් යාළුවෝ හදාගෙන ඕගොල්ලන්ගේ භාෂාව තව වැඩි දියුණු කරගෙන සහ ඕගොල්ලන්ට අලුත් ඔපචුනිටිස් ඕපන් කරගන්න පුළුවන්. ජපන් රට කියලා කියන්නේ ඒගොල්ලන්ට ගොඩාක් වෙලාට හිතට ඕගොල්ලන් වැල්ලුවොත් එimhe මේක දිගටම ඕගොල්ලන්ට එක්ක කන්ටිනියස්ලි ඔයාලත් එක්ක රිලේෂන්ෂිප් එක තියාගෙන යන જાතියක්. ඉතින් මෙන්න මේ වගේ ගොඩාක් බෙනිෆිට්ස් තියෙනවා. සහ අනිත් එක තමයි භාෂාව හොඳට තියෙනවා නම් ඕගොල්ලන්ට පරි වැඩි කිරීම කරගන්න පුළුවන්. ඉතින් ඒ පරි වැඩි කිරීම කරගත්තම ඕගොල්ලන් ජපානයේ තුල රැඳෙන කාල සීමාව ඕගොල්ලෝ වැඩි කරගන්නත් පුළුවන්. සහ ඕගොල්ලන්ට ආයතනයේ මේ තුල ඕගොල්ලන්ට අපි හිතමුකෝ ඕගොල්ලෝ අරුප හය වුණොත් නෑ ඔයා කන්ටිනියස්ලි ඉන්න අපි උදව් කරන්නම් කියලා ඕගොල්ලන්ට විවිධ අවස්ථා ඕගොල්ලන් ලබා ගන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් මේ වගේ බෙනිෆිට්ස් ගොඩාක් තියෙනවා. ඉතින් පුතේ දුවේ අපිට කවුරු මොන දේ කිව්වත් ඇක්චුවලි ඕගොල්ලෝ තමා ගිහිල්ලා ඉවර වෙලා ඒ ගෙම් බැකට ගිහිල්ලා වැඩ කරන කට්ටිය. ඕගොල්ලෝ තමා ගිහිල්ලා ඉවර වෙලා රටට ගිහිල්ලා වැඩ කරන්නේ. ගිය අය මොන දේ කිව්වත් ඉන්න අය මොන දේ කිව්වත් ඔයාලා තේරුම් ගන්න ඕනේ ඕගොල්ලෝ ගිහිල්ලා ඉවරලා හොඳට ඉන්නවද? එහෙම නැත්නම් ප්‍රශ්න ඇති වෙලා ස්ට්‍රෙස් වැඩි වෙලා ආපහු ලංකාවට එනවද කියලා ඉවර වෙලා. මොකද මම මේක කියන්නේ හේතුව තමයි සාමාන්‍ය අපිට දවසට ගත්තොත් අඩුම 4 දිනින් 5 දිනකට අපිට කෝල් කරනවා සෙන්සි අපිට ජොබ් එකක් හොයලා දෙන්න. එහෙම නැත්නම් අපිට අර බයිතෝ නැහැ. අපිට පාර්ට් ටයිම් නැහැ. එහෙම නැත්නම් කියනවා මට භාෂාව නැහැ මට භාෂාව කරලා දෙන්න. මේ වගේ විවිධ අය අපිට කෝල් කරනවා. නමුත් සමහරක් වෙලාවට ඒගොල්ලෝ කටින් කියන්නේ නැහැ ඕගොල්ලන්ට නෑ භාෂාව ඕනේ නෑ එන්න කියලා කියන වෙලාවල් ඇති. නමුත් ඔයාලා තේරුම් ගන්න ඕන භාෂාවත් එක්ක මම ගිහිල්ලා මගේ අනාගතේ මං හදා ගන්නවද එහෙම නැත්නම් මං අමාරුවේ වැටෙනවද කියලා ඉවරලා. ඒ නිසා මම ඕගොල්ලන්ට කියන්නේ අපි අවුරුදු ගානක් තිස්සේ ජපානත් එක්ක වැඩ කරන නිසා සහ ජපාන් ආයතන අපි ගාවට ඇවිල්ලා ඒක රික්වෙස්ට් කරන්නේ අපිට NCE මට්ටමේ ළමයි අවශ්‍යයි කියලා ඉවරලා. ඉතින් ඕගොල්ලෝ තේරුම් ගන්න ඕන මම යන ලෙවල් එක මොකක්ද කියලා ඉවරලා. සමහරක් වෙලාවට ඕගොල්ලෝ ගොඩාක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි entry level එකට ගොඩක් මුදල් වීදම් වෙනවා කරන ගොඩක් සෙන්සලත් අඩුයි. ඉතින් ඒ අවස්ථාව ගොඩින් අපරාධ මුදල් මට N5 තියෙනවනේ 4 තියෙනවනේ කියලා හිතනවා. නමුත් ඕගොල්ලෝ මේ කරන දේ ඕගොල්ලන්ට ඉන්වෙස්ට්මන්ට් එකක්. මොකද ඒකේ බෙනිෆිට් එක ඕගොල්ලෝ ගන්නේ ජපානයට ගිහිල්ලා ඉවර වෙලා ඕගොල්ලෝ වැඩ කරලා ඉවරලා මාස 3ක් විතර යද්දී ඕගොල්ලන්ටම තේරෙයි ඕගොල්ලෝ කොච්චර දුරට ඕගොල්ලන්ගේ දැනුම වැඩි වෙලා තියෙනවද කියලා ඉවර වෙලා. ඉතින් ඕගොල්ලෝ පාඩම් කරලා එක්සෑම් පාස් වෙනවා. නමුත් ඕගොල්ලන්ට කතා බහ කරගන්න බෑ. අපි කියනවා කැච්චි බෝල් කියලා කියන්නේ බෝලයක් විසිකරොත් ඒ කාල ලෙවල් ආපහු මේ බෝලය විසිකරපු කෙනාට දාන්න. ඒක තමයි කයිව ලෙවල් කියලා කියන්නේ. ඒතර මේ කයිව ලෙවල් එක හදාගන්න නම් පුතා අනිවාර්යයෙන්ම N3 කියන ලෙවල් එකට යන්න ඕන. ඉතින් ඒ නිසා විභාග වලින් නතර වෙන්න එපා. එතනින් එහාටත් යන්න. තව එකක් ඒගොල්ලෝ අපෙන් ඉල්ලුවා. දැන් ඕගොල්ලන්ට ජොබ් ඉන්ටර්විව් එකට යනවා කොහොම හරි ඉන්ටර්විව් එක පාස් වෙනවා. ඒ ඔක්කොම වෙනවා. හැබැයි ඊට පස්සේ ඕගොල්ලෝ කරන්නේ වීසා නැකන් ජපන් භාෂාව ඉගෙන ගන්නේ නැහැ. ඒක නතර කරලා දානවා. ඊට පස්සේ ඕගොල්ලෝ එයාපෝට් එකට ගිහිල්ලා ඉවර වෙලා කම්පැනි එකෙන් හරි ඉස්කෝලෙන් හරි ඇවිල්ලා ඕගොල්ලන් කතා කරන්න ගත්තයන් ඕගොල්ලන් භාෂාව කතා කරගන්න බෑ. එතකොට එතන වෙනවා මට මෙයාලත් එක්ක වැඩ කරන්න පුළුවන්ද කියන එක ඒගොල්ලන්ට ෆෝන්. ඒගොල්ලෝ ටිකක් වරි වෙනවා මට මෙයාත් එක්ක වැඩ කරන්න පුළුවන් භාෂාව තේරෙන්නේ නමුත් ඒගොල්ලෝ ඉන්ටර්විව් එකේ මෙහෙම කිව්වා මෙයා බොරු තමයි අපිට කරලා තියෙන්නේ. ඒතර ඒගොල්ලන්ගේ ෆස්ට් ඉම්ප්‍රෙෂන් එක ඕගොල්ලෝ කෙරෙහි තියෙන එක කෙලින්ම ඩවුන් වෙනවා. එතකොට එතනින්ද ඕගොල්ලන්ට නැවත මුල ඉඳලා ඕගොල්ලන්ගේ ඉම්ප්‍රෙෂන් එක හදාගෙන ඕගොල්ලෝ ඒගොල්ලන්ට එක කටයුතු කරන්න සිද්ධ වෙනවා. ඒ නිසා ඒගොල්ලෝ ඉල්ලන එකම දේ තමයි ඕගොල්ලන්ට මේ වීසා ඇප්ලයි කරත් නතර කරන්න එපා. එනකම්ම භාෂාව කරන්න කියලා. ඉතින් ඔයගොල්ලෝ හොඳම chance එක තමයි N3 දක්වා ඉගෙන ගන්න එක.
ඉතින් ඒ නිසා මම ඔයගොල්ලන්ගෙන් රික්වෙස්ට් කරන්නේ භාෂාව කියන එක අතාරින්න එපා. ඔයගොල්ලෝ ජපාන්ට යනකම්ම භාෂාව කරන්න. ඒ භාෂාව කරන එකේ බෙනිෆිට් එක ඔයගොල්ලෝ එහෙට ගියාට පස්සේ ඔයගොල්ලන්ට මාස 3ක් මාස 6ක් යද්දි ගොඩාක් ගන්න පුළුවන්. සහ තව එක දෙයක් කියන්නේ අපේ ලංකාවේ දරුවෝ භාෂාවත් එක නැතුව ගියාම ගොඩක් වෙලාවට වෙන වෙන රටවල් වල ඇති යටතේ තමයි වැඩ කරන්නේ. ජපනීස් සයිට් එක අපි කොහොමවත් වැඩ කරන්න නැත්තේ අවශ්‍යයි. නමුත් මොනවාද වියට්නාම් කට්ටිය ඉන්නවා ඉන්චාර්ජ්ලා ඉන්නවා. විතර සුපර්වයිසර්ස්ලා ඉන්නවා. ඒ වගේ මියන්මාර් ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ ඇත්තටම ඒගොල්ලන්ට තියෙන ස්ට්‍රෙන්ත් එක තමයි භාෂාව. නමුත් අපිට තියෙන ස්ට්‍රෙන්ත් එක තමයි අපි දක්ෂයි. අපේ ලංකාවේ මිනිස්සුયો ගත්තොත් එimhe ඒගොල්ලෝ ගොඩක් දක්ෂයි. ජපනීස් අය ගොඩාක් ආසයි. මොකද අපි මහන්සිලා වැඩ කරනවා. කියන කිසි දෙයක් නැතත් ඒගොල්ලෝ කියනවා අපිට කියන්න ඕනේ හොය හොය ගිහිල්ලා වැඩේ කරනවා කියලා. ඉතින් ඒ නිසා පුතේ දුවේ අනිවාර්යෙන් භාෂාව තියෙනවා නම් ඕගොල්ලන්ට සුපර්වයිසර් ලෙවල් එකට දක්වා යන්න හැකියාව තියෙනවා. මම කියන්නේ මැනේජර් ලෙවල් එකට යන්න පුළුවන්. නමුත් පුළුවන් කට්ටිය ඉන්නවා. ඒ නිසා ඒකට පළවෙනිම කී පොයින්ට් එක නැත්නම් ඒකේ යතුරු තමයි භාෂාව කියලා කියන්නේ. ඒ නිසා අනිවාර්යයෙන්ම N5 N4 කියන එක කරන්න. මොකද ඒක තමයි බේසික්ම මූලිකම ඔයගොල්ලෝ ඉගෙන ගන්න ග්‍රැමර් ටික. සහ වචන මාලාව ගොඩාක් ඔයගොල්ලන්ට හම්බ වෙන්නේ N5 N4 කියන ලෙවල් එකකින්. N3 එකේදී තමයි ඔයගොල්ලෝ සාමාන්‍ය ව්‍යවහාරයේ භාෂාව ඉගෙන ගන්න පටන් ගන්න. ඒ ලෙවල් එක ගොඩක් අමාරුයි. සාමාන්‍යයෙන් පැය 300ක් 350ක් ඔයගොල්ලෝ ඉගෙන ගන්න ඕනේ. එතකොට තමයි ලෙවල් එකට ගන්න පුළුවන්. ඉතින් මම හිතනවා ඔයගොල්ලන්ට භාෂාවේ තියෙන වැදගත්කම තේරුණා කියලා මට ගොඩාක් ඉතින් කියන්න දේවල් තියෙනවා. මම මෙන්න බොහොම කෙටියෙන් ඔයගොල්ලන්ට කියන්නේ භාෂාව අතාරින්න එපා. ඔයගොල්ලෝ දිගටම භාෂාව කරගෙන යන්න. NT මට්ටම දක්වා කරගෙන යන්න ඔයගොල්ලන්ට ගොඩාක් opportunities open කරගන්න පුළුවන් වෙයි. එන හැමෝටම ස්තුතියි. නැවත අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. එතකන් සයනරා.